හරි දරුවනේ අපි අද ඉඳලා ඒ ලෙවල් වලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ප්‍රශ්න 5ක් කතා කරන්න තීරණය කරා දිනකට. එතකොට ඒ අනුව ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි ටාගට් එකක් විදිහට ගත්තොත් ආසන්න වශයෙන් අපි සතියකට දවස් 5ක් මේ දේ කරොත් අපිට MCQ 25ක් කතා කරන්න පුළුවන්. එතකොට මාසෙකදී අපිට MCQ 100ක ඉලක්කයකට යන්න පුළුවන්. එතකොට ඒ වගේ ගියොත් අපිට තව මාස 5ක් විතර තියෙනවා මේ පාර එල් වලට යන ළමයින්ට. අපි මාස 4ක් ආසන්න වශයෙන් ගත්තත් අපිට යම්කිසි සැලකිය යුතු MCQ ප්‍රමාණයක් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මම මේකෙදි ටාගට් කරන්නේ ඇත්තටම ගොඩක් තැන්වලදී ඔයගොල්ලන්ට දැනුම ලබා නොදෙන තැන් ඉලක්ක කරලා තමයි මේ MCQ කතා කරන්නේ. එතකොට අපි බලමු මම මුලින්ම කතා කරන්න යන්නේ 2024 47 වෙනි MCQ එක. එතකොට මේ මම අද තෝරගත්තේ වෙබ් ඩෙවලොප්මන්ට් ටෙක්නික්ස් වලට අදාළ MCQ ටිකක් තමයි කතා කරන්න. එතකොට මොකද මේ වගේ පැති ගැන ගොඩාක් ඔයගොල්ලන්ට ඩීප් නොලෙජ් එකක් දෙන්න ඉන්න ගුරුවරු ප්‍රමාණය ඉතා අල්ප නිසා. රයිට්. සෝ මේකේ බලන්න ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලම බලමු. වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නිවැරදි පහත කවරක්ද කියලා තමයි අහන්නේ. එතකොට ඒකේ ඒක විශේෂ දීලා තිනවා වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කිරීමට යමෙකු වසම් නාමයක් කියන්නේ ඩොමේන් නේම් එකක් ලබා ගත යුතුය කියලා. ඊට පස්සේ B එකේ තියෙනවා තමාගේම පරිගණකයේ වෙබ් අඩවි සත්කාරකය හොස් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට පෙර යමකු ඒ පිළිබඳ හොඳ පිරිවැය ප්‍රතිලාභ cost benefit සම්බන්ධව විශ්ලේෂණයක් කළ යුතුය කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා අතත්්‍ය පෞද්ගලික සේවාදායකයෙක්. ඒ කියන්නේ virtual private server එකක් හෝ තමන්ටම වෙන් වූ සේවාදායකයෙක්. ඒ කියන්නේ dedicated server එකක් හෝ ප්‍රසිද්ධ කිරීමකට වඩා හවුලේ ප්‍රසිද්ධ කිරීම shared hosting සෑම විටම වෙබ් අඩවියේ පරිශීලකයින්ට ඊට වේගවත් ප්‍රවේශ වීම ලබා දෙනු ඇත කියලා. හරි. ඒතර මේක පුතේ අපි ඇත්තටම අපිට සමහර වෙලාවට මේ කොල්ලෝ ඒ ලෙවල් ඉගෙන ගනිද්දි මේ සම්බන්ධව ඔයගලන්ට ලොකු දැනුමක් හෝ සමහරට දැනුමක් නොලැබී තියෙන්නත් පුළුවන් සමහර කාරණා සම්බන්ධව. ඒ නිසා මම යම්කිසි වෙලාවක් අරගෙන මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මට මේක ඇත්තටම මේක 2024 ප්‍රශ්න පත්‍රය නිසා මට මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක ලැබුණේ නැහැ. නමුත් මම මේක ට්‍රාන්ස්ලේට් කරගත්තා. ඒතකොට ඔයගලන්ට මම ඒ ක්වෙස්චන් එක ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම which of the following is correct regarding publishing a website? To publish a website, one must obtain a domain name. B. Before deciding to use one's own computer as a website host, one should do a good cost benefit analysis. Number C. Third point. Shared hosting will always provide fast access to the website for users than publishing on a virtual private server or dedicated server, right? So now we are going to find the correct answer, right? Okay. එතකොට පුතේ මේකේ බලන්න වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කිරීමට වසම් නාමයක් ලබාගත යුතුය කියන එක. එතකොට අපි දන්නවා පුතේ අපිට පුළුවන් සර්වර් එකක් අරගෙන අපිට ඒකට IP ඇඩ්‍රස් එකක් අපිට ලැබෙනවා. එතකොට සර්වර් එකට IP ඇඩ්‍රස් එකක් assign කරගෙන අපිට පුළුවන් ඇත්තටම වෙබ්සයිට් එකක් හොස්ට් කරන්න. නමුත් රියල් වර්ල්ඩ් එකේ අපි සාමාන්‍යයෙන් භාවිතය ගත්තොත් අපි ඩොමේන් නේම් එකක් ඇසුරෙන් තමයි වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්නේ. මොකද ඒකට හේතුව පාවිච්චි කරන යූසර්ස්ලාට, ඒ කියන්නේ වෙබ්සයිට් වල අපිට යූසර්ස්ලා හැටියට අපිට ඒවා IP ඇඩ්‍රස් මතක තියාගන්න අසීරු. ඒ නිසා තමයි අපිට ඩොමේන් නේම් එකක් ලබා දෙන්නේ. DNS සර්වර් එකක් මගින් ඩොමේන් නේම් එක අදාළ IP ඇඩ්‍රස් එකට කන්වර්ට් කරලා අදාළ තැනට මූව් කරලා තමයි අපිට වෙබ්සයිට් එක ලෝඩ් කරලා දෙන්නේ. එතකොට අපි දන්නවා අපිට දැන් අපි හොස්ටින් ප්‍රොවයිඩර්ස්ලා ගත්තොත්. එතකොට අපි උදාහරණයක් විදිහට අපිට හොස්ටින් ප්‍රොවයිඩර්ස්ලා ඕන තරම් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රසිද්ධම හොස්ටින් ප්‍රොවයිඩර්ස්ලා ගැන කතා කරොත් GoDaddy වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Namecheap වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Bluehost වෙන්න පුළුවන්. ඒ වගේ ඕන තරම් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. එතකොට අපි ඒ වගේ කෙනෙක් කරා වෙබ්සයිට් එකක් අනිවාර්යයෙන්ම පබ්ලිෂ් කරන්න යනවා නම් අපිට මුලින්ම ඒගොල්ලන්ගේ ඩොමේන් නේම් එකක් ගන්න වෙනවා. ඩොමේන් නේම් එකක් අරගෙන හොස්ටින් තව ගන්න වෙනවා. ඒ කියන්නේ ඩොමේන් නේම් එක එක්ක ඒගොල්ලෝ ගාව තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඩොමේන් නේම් එක ඒගොල්ලන්ගෙන් ගන්න අවශ්‍ය නැහැ. අපි ගාව එක්සිස්ටිං ඩොමේන් නේම් එකක් වෙන කා ගාව හරි ප්‍රොවයිඩර් කෙනෙක් ගාව අපේ ඩොමේන් එක තියෙනවා නම් අපිට ඒක ඩොමේන් එක ලින්ක් කරගන්නත් පුළුවන්. රයිට්. එතකොට මේකේ උත්තරේ බලුවොත් වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කිරීමට යමෙකු වසම් නාමයක් ලබාගත යුතුය කිව්වොත් ඔව් අපිට ඒක කියන්න සාධාරණයි මේ ප්‍රකාශය කියලා. Right? So to publish a website, one must obtain a domain name. Yes, as I told you earlier, we can publish a website using IP address, but in real world, we must get a domain name because it is very hard to remember the IP addresses.
So we need a domain name for that, right? So එතකොට පුතේ පළවෙනි එක උත්තරේ මම හිතනවා පළවෙනි ප්‍රකාශය සාධාරණයි කියලා. right then next one තමාගේම පරිගණකයේ වෙබ් අඩවි සත්කාරකේ හොස් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට පෙර යමක ඒ පිළිබඳව හොඳ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් කළ යුතුය. right. එතකොට පුතේ අපි දන්නවා අපිට අපේ මැෂින් එකේම ලෝකල් හොස්ට් විදියට හදාගෙන අපිට පුළුවන් ඒකේ වෙබ් ඩෙවලොප්මන්ට් එකක් කරන්න. එතකොට අපිට ඕන නම් අපේ මැෂින් එකට පබ්ලික් IP එකක් assign කරගෙන අපිට පුළුවන් මේක ඒ කියන්නේ මේ අපිට පුළුවන් මේක එළියට දෙන්න. right. but අපි එහෙම දෙන්න ගියොත් පුතේ අපිට ලොකු ගැටලු වලට අපිට සමහරවිට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි ඒ වෙනුවෙන් ඩෙඩිකේටඩ් මැෂින් එකක් වෙන් කරලා තියන්න වෙනවා. ඒත් එක්ක මේ මැෂින් එකේ අපිට නිරන්තරයෙන්ම ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ඒකට ලැබිය යුතුයි. ඒ වගේම ඩවුන් ටයිම් එකක් නැති වෙන්න ඕනේ අපි වෙබ්සයිට් එකක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අපි හිතමු ලංකාව වගේ රටක අපිට පවර් ෆේලියර් එකක් වගේ වුණොත් අපිට ඒකට පවර් බෑකප් එකක් වෙනම මේන්ටේන් කරන්න වෙනවා. ඒතකොට පුතේ කොස්ට් එක ගැන අපි හිතලා බලන්න ඕනේ. right. ඒතකොට ඊට වඩා අපිට ලාභ වෙන්න පුළුවන් කොහේ හරි තියෙන සර්වර් එකක් ඒ කියන්නේ අප් ටයිම් එක 99% වගේ තියෙන සර්වර් එකක් අරගෙන අපිට ෂෙයාර්ඩ් හොස්ටින් එකක් වගේ යනවා නම් අපිට ඒක cost benefit වෙන්න පුළුවන්. right. එතකොට part B, before deciding to use one's own computer as a website host, one should do a good cost benefit analysis. Yes, as I mentioned earlier, if we use our own computer as a server, right, we need to think about a lot about that. We may need to manage it properly because we have to have separate computer for that. And again, if any case in any power failure, we have to maintain another power backup for that. So it may need more money than shared hosting, right? So ඒක නිසා මම හිතන්නේ පුතේ අපිට හොඳයි අපිට යන්න පුළුවන් නම් ඒ කියන්නේ තීරණය කරන්න කලින් මේක හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන් නම්, right? So we should do better analysis, right? number එතකොට third point එක විදිහට තියෙනවා මේකේ අතත්්‍ය පෞද්ගලික සේවාදායකයෙක් virtual private server හෝ තමන්ටම වෙන් වූ සේවාදායකයෙක් dedicated server හෝ ප්‍රසිද්ධ කිරීමකට වඩා හවුලේ ප්‍රසිද්ධ කිරීම shared hosting සෑමිට වෙබ් අඩවියේ පරිශීලකයින්ට ඊට වේගවත් ප්‍රවිෂ්ඨ වීම ලබා දෙනු ඇත කියලා කියනවා. එතකොට පුතේ අපි පොඩ්ඩක් කතා කරොත් මොනවද මේ virtual private server? එහෙම නැත්නම් මොනවද මේ dedicated server කියන්නේ කියලා මම ඔයගලන්ට පොඩි උදාහරණයක් විදිහට පෙන්නන්නම්. අපි මේ වගේ වෙබ්සයිට් එකකට ගියොත් පුතේ මේ තියෙන්නේ Namecheap කියන වෙබ්සයිට් එක. එතකොට මේකේ තියෙනවා අපිට hosting ගන්න පුළුවන්. right. එතකොට බලන්න මේකේ shared hosting තියෙනවා VPS තියෙනවා dedicated servers තියෙනවා. එතකොට මම ඔයගලන්ට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. අපි shared hosting ගියොත් right අපි shared hosting ගියොත් අපිට මේකේ packages සාමාන්‍යයෙන් ටිකක් අඩු මුදලකට ගන්න පුළුවන්. right. So we can buy Stellar package for $1.5. right. For popular one is 2.38, then Stellar business is 4.98. එතකොට ඒ වගේ මුදලකට පුතේ අපිට $1.5ක ඉඳලා $5ක් වගේ අතරතුර අපිට shared hosting එකකට යන්න පුළුවන්. But if you want to purchase VPS hosting, right? So it is costing more than that, right? Here it says popular one is dollars. It's nearly $7, right? 6.88, and best one is $12.88. Likewise, it's costly than the shared hosting, right? කියන අපිට මේකට පුතේ යම් මුදලක් යනවා වැඩිපුර. එතකොට අපි ඊළඟ ඔප්ෂන් එකට ගියොත්, right? අපි dedicated service ගියොත් අපිට ඊට වඩා මුදලක් යනවා. We have to pay more than that, right? So here you can see the prices. $47, $62, likewise. This is for the price for the month, right? So it is very high cost, right? $47ක් $50ක් කියන පුතේ අපි ලංකාවේ මුදලින් බලුවොත් අපිට මේක 300න් වැඩි කරලා බලන්න වෙනවනේ. එතකොට අපිට තේරෙනවා මේක යම්කිසි වැඩි මුදලක්. එතකොට බලන්න මේ එතකොට පුතේ මේකේ තියෙන වාසි අවාසි මොනවද? What are the benefits and advantages if you are able to use a dedicated server, right? We don't actually for a web hosting we don't need a dedicated server, right? If you have a business like let's say Daraz or Ikman.lk, I'm not sure whether they are using it, right? ඒ වගේ වෙබ්සයිට් එකක Daraz හරි ටිකක් ලොකු එකක්. ඒ කියන්නේ ලොකු එකක් යන එහෙම නැත්නම් අපි හිතමු අපි පිටරට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් eBay වගේ එකක්, right? ඒගොල්ලෝ dedicated server එකක් පාවිච්චි කරලා ගැටලුවක් නෑ පුතේ. මොකද ඒගොල්ලන්ට ගොඩාක් request එනවා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට. ගොඩාක් users ලා එක වෙලාවක ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ හොඳ performance තියෙන්න ඕනේ. ඒත් අපේ එකක් ගත්තොත් අපි දන්නවා අපේ තාම සුළු ප්‍රමාණයක් තමයි මේ යූසර්ස්ලා ඉන්නේ. ඒ නිසා අපි කිසි විදිහකින් ඩෙඩිකේටඩ් සර්වර් එකට යන එක කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට ඒ වගේ තමයි VPS එකක්. මම ඔයාලට පෙන්නුවා VPS එකත් පුතේ ගාන වැඩි, ඒකේ කොස්ට් එක, ඒකේ තියෙන performance වැඩි. ඔයාලට පේනවා මේ තියෙන performance. ඒතකොට ඒකට යන එක actually තේරුමක් නැති වැඩක්. right? එහෙනම් ඇත්තටම පුතේ අපිට යන්න ඕනේ shared hosting එක. ඒතකොට shared hosting එකක් කියන්නේ මොකක්ද? shared hosting එකක් කියලා කියන්නේ ඇත්තටම කවුරු හරි කෙනෙක් සර්වර් එකක් සල්ලි වලට අරගෙන
එයා ඒක කෑලි වලට කඩලා පොඩි පොඩි කොටස් වලට virtually කඩලා ඒක බෙදා හරිනවා. එතකොට shared hosting එක ගොඩාක් host websites තියෙනවා. එතකොට ඒක website එකකට හරි website කීපකට හරි අපි හිතුවා traffic එක වැඩිපුර තියෙනවා කියලා. එහෙනම් පුතේ slow වෙන්න බලනවා. right? එතකොට shared hosting තමයි speed එක අඩුම වෙන්නේ. right? so dedicated server තමයි වැඩිම වෙන්නේ. VPS එක තමයි ඊළඟට dedicated server වලට වඩා අඩුයි VPS වල, ඊටත් වඩා අඩුයි shared hosting වල. එහෙනම් පුතේ shared hosting will always provide fast access to the website for users than publishing on a virtual private server, dedicated server. That is wrong, right? This answer is wrong. So as we discussed, A is correct and B is also correct. So the answer is A and B only, right? එතකොට පුතේ මේකේ answer එක A සහ B. ඒතර ඔයගලන්ට මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මම කතා කරා වුණා domain name එකක් කොහොමද වෙන්නේ? ඒතර host එකක් අපි කරන්න ගියාම මොකද වෙන්නේ? අපිට තියෙන බලපෑම කොහොමද? ඒතර 2024 47 වෙනි ප්‍රශ්නේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. right. අපි ඒත් එක්කම යමු 2024 43 වෙනි ප්‍රශ්නේ ගැන. ඒතර වෙබ් සම්පාදන මෙවලම් ඒ කියන්නේ වෙබ් authoring tools භාවිතයෙන් සෑදුණු වෙබ් පිටු සම්බන්ධයෙන් පහත කවර වගන්ති නිවැරදි වේද? right. ඒතර එවැනි පිටුවක HTML කේතය ස්වයංක්‍රීයව සෑදී. right. පසුව HTML උසුලන අත්තිවර එකතු කිරීමෙන් එවැනි පිටුවක් වැඩි දියුණු කළ හැකියි. ඒත් එක්කම කියනවා බහුමාධ්‍ය. ඒ කියන්නේ මල්ටිමීඩියා අන්තර්ගත ඒවාට එකතු කළ නොහැක කියලා. right. එතකොට මේකෙත් මට English translation නැති නිසා මම මේක English එකට translate කරා. right. so the question is, which of the following statement is true about web pages created using web authoring tools? right. Answer A is the HTML code of such a page is automatically generated. Answer B is such a page can be enhanced by adding HTML markup later. Answer C is multimedia content cannot be added to them. right. So let's discuss about this first one. එවැනි පිටුවක HTML කේතය ස්වයංක්‍රීයව සැදේ. so HTML code of such page is automatically generated. එතකොට පුතේ මේ තියෙන්නේ දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ ඒ වගේ tool එකක්. right. එතකොට අපි මේකේ ගියොත් අපිට අලුත් file එකකට ගියොත් අපි right අපිට පුළුවන් මේ අලුත් file එක මේ වගේ file එකක් අපිට අලුතෙන් හදා ගන්න පුළුවන්. එතකොට අපි හිතුවොත් මේක අපි abc. අපි දෙමු html කියලා. right. sorry abc.html දුනේ. right. අපිට මේකේ දුන්නොත් අපිට abc.html. right. එතකොට අපි මෙහෙම අලුත් ෆයිල් එකක් හැදුවොත් අපිට මේකේ මෙයා මෙහෙම කියනවා open chat controller select a language මේ වගේ අපිට පුතේ options දෙනවා. එතකොට මේ වගේ එකදී අතන සමහර tools තියෙනවා අපිට මේ කියන HTML මේකේ තියෙන HTML එවැනි පිටුවක HTML කේජය ස්වයංක්‍රීයව සෑදී. අපිට එහෙම ගන්න පුළුවන් මොකද අපි Dreamy වගේ එකක් ගත්තොත් අපිට ඒකෙදී ඒ වගේ කරන්න පුළුවන්. එතකොට මේක මේ කියන ආන්සර් එක හරිද? HTML code of such a page is automatically generated. HTML code වල basic HTML code එක තමයි generate වෙන්නේ. right. ඒ කියන්නේ සාමාන්‍ය HTML head body ඒ වගේ ටික තමයි generate වෙන්නේ. ඊට අමතරව දේවල් එකේ generate වෙන්නේ නැහැ. ඒතර අපිට ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පසුව HTML උසුලන අත්තිරුව එකතු කිරීම එවැනි පිටුවක් දියුණු කළ හැකියි. right. such a page can be enhanced by adding HTML markup later. right. if not possible. right. if we are unable to do that, then why do we need to use web authoring tools? right. so එනම් පුතේ අපිට මේක කරගන්න බැරි නම් පිටුවක් වැඩි දියුණු කරන්න බැරි නම් අපි ඒක පටන් ගත්තට පස්සේ කවුරුවත් web authoring tool එකක් use කරන්නේ නැහැ. එනම් පුතේ අපි දන්නවා answer B එකත් හරි. ඒතර බහුමාධ්‍ය අන්තර්ගත ඒවාට එකතු කළ නොහැක. multimedia content cannot be added to them. right. again, if we are unable to add multimedia content to the website HTML page, then what is the purpose of to creating that website? right. එහෙනම් පුතේ ඒක useless thing. that is a useless thing. අපිට ඒක තේරුමක් නැහැ multimedia එකක පස්සේ එකතු කරන්න බැයි නම් ඒවට අන්තර්ගත එකතු කරන්න බැයි නම් අපිට මේකක් හදලා වැඩක් නැහැ. එහෙනම් අපි දන්නවා C කියන උත්තරේ අනිවාර්යෙන් වැරදි වෙන්නේ. එහෙනම් අපි C කියන උත්තරේ වැරදි කියලා ගත්තාම පුතේ අපිට ඉතුරු වෙන්නේ answer 1 and 2 විතරයි. එහෙනම් අපි දන්නවා B කියන එකත් හරි A කියන එකත් හරි. එහෙනම් පුතේ number 43 answer එක ඉන්නේ A සහ B පමණයි. right. ඊට පස්සේ අපි තව එකක් මම කතා කරනකොට තවත් තුනක් මේ 2023 47 වෙනි ප්‍රශ්නේ. right. එතකොට මේවා ටිකක් ඔයගොල්ලන්ට අමතර දැනුමක් ලබා දෙන්න තමයි මම මේක කරන්නේ. මොකද ඔයගොල්ලන්ට මේ දැනුම වැඩි ලැබෙන්නේ නැති නිසා. ඒතකොට අපි බලමු මේකත් හොඳ ප්‍රශ්නයක්. සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්තකරණයේ SEO, ඒ කියන්නේ search engine optimization සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ නිවැරදි වේද? right. ඒතකොට පළවෙනි එක කියනවා පුතේ වෙබ් පිටුවල ඇති අභිලේබල කියන්නේ meta tags SEO සඳහා උදව් වේ කියලා. ඊළඟට කියනවා එය වෙබ් පිටුවක් සෙවුම් යන්ත්‍ර හරහා දෘශ්‍යමාන වීම ඉහළ නංවයි කියලා. right.
ඒත් එක්කම කියනවා SEO සඳහා හිතකර වෙබ් පිටු සෑදීමට ප්‍රබල පරිගණක භාවිත කළ යුතුය කියලා. right. ඒතකොට අපි බලමු පුතේ මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. Which of the following statements regarding search engine optimization are correct? First one, answer A, meta tags on web pages help SEO. B, it increases the visibility of a web page in search engines. C, powerful computers should be used to create SEO friendly web pages. Right. So the answers are answer A only, A and B, A and C, B and C all. Right. Let's think about this. Meta tags on a web page help SEO. Right. එතකොට පුතේ මොනවද මේ meta tag කියන්නේ? What are those? Right. අපි ගියොත් පුතේ වෙබ්සයිට් එකකට. දැන් හිතන්න මේ තියෙන්නේ මගේ වෙබ් එක. besttutor.lk කියන්නේ මගේ වෙබ්සයිට් එක. එතකොට පුතේ මේකේ meta tags මම කොහෙද දාන්නේ? මට මේකේ view page source ගියාම මේකේ බලා ගන්න පුළුවන් මට පේනවා මෙන්න මෙතන meta කියලා තියෙන දේවල් ටික. එතකොට මේ meta tags වලින් මොකද්ද වෙන්නේ? ඔන්න පේනවා මේකේ meta එකේ title එකක් තියෙනවා, description එකක් තියෙනවා, URL එක දීලා තියෙනවා, type එක දීලා තියෙනවා, image ඒක විදිහේ අපි එක එක දේවල් දීලා තියෙනවා පුතේ. එතකොට මේ දේවල් දීලා තින්නේ ඇත්තටම search engine සඳහාම මේ දීලා තියෙන්නේ. right. සමහර දේවල් search engine සඳහා තමයි දීලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ description එක. එතකොට මේකෙන් තමයි පුතේ අල්ලගන්නේ මොකක් සම්බන්ධ මේ වෙබ්සයිට් එක කියන එක. ඊට පස්සේ keywords කියනවා. එතකොට අපි දන්නවා අපි වෙබ්සයිට් එකක් අපි Google එකට හරි එහෙම නැත්නම් වෙන search engine එකකට හරි ගිහිල්ලා අපි search කරලා බලනවා. එතකොට අපි සමහරලාට ICT O level කියලා අපි Google එකේ ගැහුවොත් එහෙම නැත්නම් ICT A level කියලා Google එකේ ගැහුවොත් ඒ වගේ අවස්ථාවකදී මගේ වෙබ්සයිට් එක rank වෙන්න තමයි පුතේ මේ keywords ටික දීලා තියෙන්නේ. right. එතකොට අපි වෙබ්සයිට් එකක් ඉන්ටර්නෙට් එකට දාපු පමණින්ම මේක සර්ච් එන්ජින් එකට එනවද නැහැ. එහෙම වෙන්නේ නැහැ පුතේ. මේකේ එන්න කාරණා ගොඩාක් බලපානවා. right. එකක් තමයි අපි දන්නවා ඩොමේන් නේම් එක පරණ වෙන්න ඕනේ. මොකද වෙබ්සයිට් එකක් ඉන්ටර්නෙට් එකට දාපු පමණින්ම මේක මේ රෑන්ක් වෙන්නේ නැහැ. ඊට අමතරව අපි දන්නවා ඒකේ තියෙන එක එක SEO ෆ්‍රෙන්ඩ්ලි දේවල් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙටා ටැග්ස් පාවිච්චි කරන ගමන්ම අපේ ටෙක්ස්ට් එක අදාළ ඩොමේන් එකට අදාළ වෙනවා. ඒතර අපි ICT නම් ක්ලාස් කරන්නේ, අපි ටියුෂන් නම් කරන්නේ අපේ ඩොමේන් එක ඒ සම්බන්ධ ඒ අදාළ වෙන්න ඕනේ. එතකොට අපිට රෑන්ක් එකකින් ඉහළට එන්න පුළුවන්. ඒ වගේම අපේ කන්ටෙන්ට් එක එහා සම්බන්ධව යන්න ඕනේ. ඊට අමතරව පුතේ අපි දන්නවා මේ විවිධ ෆයිල්ස් තියෙනවා අපි සර්වර් එකට දාලා තියන්න ඕනි සර්ච් එන්ජින් එකට අහු වෙන්න නම්. ඒතර අපි දන්නවා පුතේ අපිට පුළුවන් net එකට ගිහිල්ලා ඊට කලින් අහලා නැත්නම් අපිට SEO score එක බලා ගන්න ක්‍රම තියෙනවා. අපි SEO score එක බලා ගන්න ඕන නම් මේ වගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා SEO checker වගේ එකකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ domain name එක දීලා right අපි තුමු අපේ domain name එක අපිට දීලා මේකේ බලා ගන්න පුළුවන් තියෙන අඩුපාඩු මොනවද කියලා right. So we can check that. So we can check our SEO score here, right? So let's start that. එතකොට පුතේ අපි මේක පටන් ගන්නවා. එතකොට බලන්න මේකේ it says it's only 62%, right? එතකොට metadata 80%, page quality only 40%, right? So page structure is 58%, links 93%, server is 91%, right? එතකොට මේ තියෙන්නේ පුතේ meta title, that is okay. Meta description is okay. URL is here, status code, page status, right? Language likewise those are okay. Add a h1 heading to this page. ඒතර h1 heading එකක් පුතේ මම මේකේ දාලා නැහැ. එතකොට එහෙනම් h1 එකක් එයා දාන්න කියනවා. එතකොට ඒකට ලකුණු තියෙනවා. ඒතකොට that's they mention it as a error. එතකොට මේක මේ mention කරලා දිනවා error විදියට. Improve the text of the meta description. එතකොට description එක පොඩ්ඩක් improve කරන්න කියනවා. Use good alternative description old attributes for your image. එතකොට images වලට old tag එක දාන්න කියලා කියනවා. ඒ වගේ පුතේ දැන් මේ අපි SEO සම්බන්ධව ලොකුවට කතා කරලා වැඩක් නැහැ. නමුත් මෙතැන්දී ඔයගොල්ලෝ මේ කියන මේ අදහස ගන්න ඕනේ. මොකද මේ වගේ ප්‍රශ්නයක් ඒ ලෙවල් වලට දාන්නෙම එතකොට ඔයගොල්ලන්ට මේ දැනුම යම් මට්ටමකට හරි තියෙයි කියලා. එතකොට ඔයගොල්ලෝ අද ඉඳලා දැනගන්න මේ අපි මේ වගේ දේවල් අපේ දාලා තියෙන්න ඕනේ පුතේ. right. අපි favicon icon එකක් දාලා තියෙන්න ඕනේ. robot.txt එකක් සර්වර් එකට දාලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මේවා සර්ච් කරලා අපි ගැන දන්නේ. අපි මේ site index එක දාලා තියෙන්න ඕනේ. right. XML ෆයිල් එකක් තියෙනවා. එතකොට ඒක generate කරලා අපේ site එකේ තියෙන ෆයිල් path එක ඔක්කොම දාලා තියෙනවා. එතකොට ඒවෙන් තමයි මේ SEO පැත්තට ඒගොල්ලෝ search engine robotsලා ID එකක් ගන්න. right. ඒතර ඒ වගේ ගොඩාක් දේවල් මේක කතා කරන්න තියෙනවා. ඒතර අපි A-level මට්ටමේදී සම්බන්ධව ගොඩාක් කතා කරන්නේ නැතුණාට අපි ඒ සම්බන්ධව යම්කිසි අදහසක් අරගෙන තියෙන්න ඕනේ. right. එතකොට අපි ආපහු මේකට ගියොත් එහෙම වෙබ් පිටු වල ඇති available. ඒ කියන්නේ meta tag SEO සඳහා උදව් වෙයි. right. As I mentioned to you, yes, answer is correct. Meta tags on web pages help SEO, right? Then it increases the visibility of a web page in search engine. Yes, definitely. That answer is also correct, right? එතකොට මේක වෙබ් පිටුවක් සෙවියන්තර දෘශ්‍යමානීමේ වීම ඉහළ නංවනවා, right? ඒක එතකොට එකපාරට ඇවිල්ලා පළවෙනි page එකේ appear වෙන්නේ නැහැ. It is not appearing in the very first page at once, right? It may take some time, right? So we need to improve it, right?
අපිට වෙබ්සයිට් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. විවිධ විදිහට අපි ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අපිට පුළුවන් බැක්ලින්ක්ස් හදාගන්න පුළුවන් නේද? ගොඩක් දේවල් අපේ එකට ලොකු ට්‍රැෆික් එකක් තියෙන්න ඕනේ පුතේ. ඒක උඩට එන්න නැතුව Google එක නිකම්ම උඩට ගේන්නේ නැහැ. Then powerful computer should be used to create SEO friendly web pages. No, that answer is wrong because we don't need a powerful computer, right? For that, actually we should have some good knowledge for that, right? අපිට හොඳ දැනුමක් තියෙන්න ඕනේ SEO විදිහට මේක හදාගන්න. අන්න ඒක තමයි. එතකොට ඒක වෙන්නේ. එතකොට C කියන උත්තරේ අපිට අයින් කරාම පුතේ අපිට ඇත්තටම ආයි ඉතුරු වෙන්නේ A සහ A හා B පමණයි. එහෙනම් මේක අපි දන්නවා මෙටා ටැග්ස් තියෙනවා. ඒක දෙවෙනි උත්තරේත් හරිය. එහෙනම් උත්තරේ එන්නේ A and B, right? ඊට පස්සේ අපි තව ප්‍රශ්නයක් දාලා තියෙනවා පුතේ ඒකෙන්ම මේක කියනවා සමන්ගේ පියා වඩු කාර්මිකයෙකුගේ වෙබ් අඩවියක තම පියාගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සමාන අදහස් කරයි. තමන්ට දැරිය හැකි අඩු වියදමකින් එය කර ගැනීමට සමන් තම වෙබ් අඩවිය පහත කවර ආකාරයට ප්‍රසිද්ධ කළ යුතුද? ආන්න. දැන් අපි මේ සම්බන්ධව පුතේ යම් මට්ටමකට කලින් ප්‍රශ්නයකදීත් කතා කරා. ඒතකොට මේ දැනුම අපෙන් ආයි ඇත්තටම චෙක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි කලින් ඇවිල්ලා තියෙන්නේ. මම මුලින්ම කතා කරේ 2024 නිසා. ඒතකොට මේ ප්‍රශ්නේ තමයි කලින් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මෙතෙන්දී ආපු දැනුමම 2024 දී චෙක් කරලා තියෙනවා. right? So the question is, someone's father is a carpenter. He wants to showcase his father's work on a website. Which of the following hosting options should someone use in order to do it with the price that can he afford? Right. Hosting it on a server that present other websites also. Shared hosting. Right. We have already discussed about that shared hosting, and we know the purpose of that. Right. So then he's hosting it on a virtual private server, VPS. As I told you, that is bit costly. Right. So VPS, we need to pay more than shared hosting, right? Then hosting it on a server dedicated to someone, dedicated hosting, that is useless, right? As I mentioned to you in the other question, we don't need to go for the dedicated hosting for a small website, right? That is useless. So answer 3 is also wrong. Using an e-commerce website, yeah, that may be an alternative, but someone's father needs separate website, so we don't need to go for the e-commerce websites again, right? Using the service of a well-known cloud service provider, right? We don't need to use any well-known cloud service provider because it is again bit costly. So the answer is answer 1, right? Hosting it on a server that present other websites also. Shared hosting is the answer. එතකොට පුතේ මේකේ ආන්සර් එක එන්නේ එතකොට වෙනත් වෙබ් අඩවි ඉදිරිපත් කරන සේවාදායක සේක හවුලේ ප්‍රසිද්ධ කරේ. ඒක තමයි අපිට ගණන් අඩු මේක. එතකොට මම ඔයාලට කලින් ප්‍රශ්නේදී මේ සම්බන්ධව කතා කරා. right? එතකොට ඔයගලන්ට මේ දැනුම තියෙනවා. එතකොට පුතේ අපි දන්නවා shared hosting වල අඩුම cost එක VPS වල ඊට වඩා වැඩි, dedicated hosting වල ඊටත් වඩා වැඩි. එතකොට තව දෙයක් මම ඔයාලට ඇඩිෂනලි කියන්න කැමතියි. ඔයගොල්ලෝ දන්නවා සමහරවිට ඔයගලන්ට දැනුම තියෙන්න පුළුවන්. මීට ඉස්සර අපි දන්නවා අපේ විභාග ප්‍රතිඵල එන දවසට, right? අපේ විභාග ප්‍රතිඵල රිලීස් කරපු දවසට අපේ සර්වර්ස් වලට මොකද වෙන්නේ ලංකාවේ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ බඩ විඩ පිවිසෙන්න හරි අමාරු ඉස්සර. එතකොට පුතේ සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවහම අපි ලොකු මුදලක් දීලා ඇත්තට මම දන්නේ නැහැ විභාග දෙපාර්තමේන්තුවේ බඩ විය ඒගොල්ලෝ කොහොමද මේන්ටේන් කරන් යන්නේ කියලා. මම උපකල්පනය කරනවා මේක වෙන්න ඕනේ මෙහෙමයි කියන එක. ඇත්තට හරි ක්‍රමය ගැන තමයි අදහස දෙන්නේ. ඒතර අපි දන්නවා පුතේ මේ ප්‍රශ්නේ එන්නේ අවුරුද්දකට 3 පාරක් වගේ. ඒ කියන්නේ අපි දන්නවා O level ප්‍රතිඵල රිලීස් වෙන දවසට, A level ප්‍රතිඵල රිලීස් වෙන දවසට සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එළියට එන දවසට තමයි ගොඩාක්ම ට්‍රැෆික් එකක් හිටින්නේ. ඒතර අපි දන්නවා සමහරට එක මොහොතකදී එක පැයකදී සමහරට 50000ක් ලක්ෂයක් වුණත් ඔය වෙබ් අඩවියට පිවිසෙන්න උත්සාහ කරනවා. ඒතකොට කලින් උනේ පුතේ මේ වෙබ් අඩවියට මේලාට පිවිසෙන්න අමාරුයි. වෙබ් එකට දරා ගන්න බෑ ලෝඩ් එක. ඒ නිසා ඒක ඩවුන් වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ට්‍රැෆික් එකක් ආවහම. රයිට්. ඒතකොට ඒකට ඕල්ටර්නේටිව් ඔප්ෂන් එකක් විදිහට මේ ලෝකේ හඳුන්ලා දුන්නා. ඒතර AWS වගේ සර්වර්ස් වලින් තමයි මේක අඳුන්ලා දුන්නේ. ඒතර AWS සර්වර්ස් වලින් මොකද කරන්නේ? ඒගොල්ලෝ අපේ පැත්තෙන් ඒ කියන්නේ යූසර්ස් ලගේ පැත්තෙන් එහෙම නැත්නම් ක්ලයන්ට් සයිඩ් එකෙන් එන රික්වෙස්ට් ප්‍රමාණය වැඩි වෙනකොට ඒගොල්ලෝ ඒකේ තියෙන කැපැසිටි එක වැඩි කරලා දෙනවා తాවකාලිකව. ඒතර වැඩි කරලා දෙනවා කියන්නේ අපිට ඒක ඇඩිෂනලි පේ කරන්න වෙනවා. ඒතකොට නමුත් ඒක වටිනාකම තියෙන්නේ අපි මේ මොහොතේ විතරයි පේ කරන්න ඕනේ. ඒතකොට දවස් 3කට වැඩි වෙන එකට අපි අවුරුද්දකටම මේ මුදල පේ කරනවා නම් ඒක කිසිම අවශ්‍යතාවයක් නැති දෙයක්. රයිට්. එහෙනම් අපි දවස් 3ක් වැඩි වෙනකොට ඒක අපි දාලා තියෙන්න ඕනේ මේ රික්වෙස්ට් එක අනුව ඩිමාන්ඩ් එක අනුව අපිට සර්වර් එකේ කැපැසිටි එක හදලා දෙන්න. ඒතකොට අපිට ඒ විදිහට හදන්න පුළුවන් AWS වගේ සර්වර්ස් වල. රයිට්. ඒතර එහෙම හැදුවාම අපි දන්නවා අපිට මේක ලේසියෙන් මැනේජ් කරගන්න පුළුවන්. ඒ නිසා මම දන්නවා මේ වෙද්දි මම දකිනවා සාමාන්‍ය රිසාස් ආපු දවසට කවදාවත් අපේ දැන් අපේ තියෙන වෙබ්සයිට් එක ඩවුන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ DOENETS.lk කියන වෙබ්සයිට් එක දැන් ස්ටේබලි තියෙනවා. කියන්නේ ඒකේ ස්ටැබිලිටි එක හොඳයි. රයිට්. මම හිතනවා ඒගොල්ලෝ මම උපකල්පනය කරනවා ඒගොල්ලෝ AWS වගේ සර්වර් එකකට ගිහිල්ලා ඔය කියන ඔප්ෂන් එක නිවැරදිව පාවිච්චි කරලා ඇති කියලා ලොකු මුදලක් ගෙවලා අවුරුද්දකට ගන්න නැතුව අර කියන විදිහට ඩිමාන්ඩ් එක අනුව ඒක යූස් වෙන විදිහට හදලා ඇති කියලා මම උපකල්පනය කරනවා. මොකද මුදුකාංග ඉංජිනේරුවෙක් විදිහට මම අවුරුදු 15ක් විතර ඉන්ඩස්ට්‍රි එක වැඩ කරපු කෙනෙක් විදිහට අපිට තියෙන දැනුම අනුව එතකොට මේක මේ විදිහට තමයි වෙන්න ඕනි. හරි ක්‍රමයි. රයිට්. ඒක මම අමතර දෙයක් විදිහට කිව්වේ. රයිට්.
රයිට්. ඊට පස්සේ පුතේ අපි තව මම අවසන් ප්‍රශ්න විදිහට තෝරගත්තේ පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද කියලා මේ 2022 ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඊ-වාණිජ්‍ය, ඒ කියන්නේ ඊ-කොමර්ස් ගණන්කරුවන් සහ විකුණුම්කරුවන් අතර භෞතික අන්තර්ක්‍රියා අවම කිරීමට දිරිමත් කරයි. රයිට්. ඊට පස්සේ මාර්ගගත ගෙවීමක් අතරතුර ණයපත, ක්‍රෙඩිට් කාඩ් හිමිකරුගේ ජංගම දුරකරට එක්වරක් පමණක් භාජනය මුරපදයක්. one time password යැවීමේ ප්‍රධාන අරමුණ වන්නේ කාඩ්පත හිමිකරු දැනට සිට ස්ථානය හඳුනා ගැනීමයි. රයිට්. ඊට පස්සේ බිට්කොයින් යනු ප්‍රමුඛ අත්‍යතා මුදල් ඒකකයකි. රයිට්. ඒතර මේකේ if you check the English translation, so English question, which of the following statements are correct? Right. E-commerce encouraged to minimize physical interaction between buyers and sellers. Then answer B is the main purpose of sending a one-time password to a credit card holder's mobile phone during an online payment is to identify the current location of the card owner. Right. Third answer is Bitcoin is a leading virtual currency. Right. Let's go through it again. E-commerce encourage minimize physical interaction between buyers and sellers. Yes. Now we know that there are so many e-commerce websites available. Even Sri Lanka, we know that famous one is Daraz. And again, if we go to the global websites, we know that so many eBay, right? And likewise, so many websites are there, right? So many famous websites are there, right? So we don't need to go physically to buy any product, right? So we can online it, we can order it online, right? So we can buy and we can sell through online. So e-commerce encourage to minimize physical interaction. ඒ කියන්නේ අපිට පුතේ භෞතිකව ගැටෙන්න තියෙන අන්තර්ක්‍රියාව අවම කරනවා. එතකොට අපි දන්නවා answer ඒක correct. එතකොට අපි දන්නවා අපි if we check the answers here, right, we can ignore the answer 2, 3 and 5 because answer is not there, right? එතකොට answer ඒක හරි නිසා පුතේ අනිත් answers වල ඒ කියන එක නැති නිසා අපිට ඒකෙන් ඒ කියන්නේ ඒ නැති answers ටික අයින් කරන්න පුළුවන්, right? Number second answer, the main purpose of sending a one time password to a credit card holder's mobile phone during an online payment is to identify the current location of the card owner, right? Actually there is no need to identify the current location of the card owner, right? We are that system is sending a one time password because they need to verify the user, right? කියන්නේ අපි විසින්මද මේ transaction එක කරේ. ඒ නිසා තමයි පුතේ අපිට one time password එක අපේ mobile එකට එන්නේ. මොකද එහෙම නැත්නම් if someone else hack our system and if someone else identified our login credentials or something and if he try to purchase something, right? Then the system itself try to avoid that, right? Because if someone hack and if someone try to use our credit card details to purchase a product, right, that system need to verify the user, right? ඒ කියන්නේ අපිට පුතේ මේ සිස්ටම් එක කවුරු හරි හැක් කරලා අපේ credentials, ඒ කියන්නේ අපි තුමු අපේ credit card එක හරි වැටලා දීලා අවුලගෙන හරි එයා අපෙන් purchase කරන්න හැදුවොත් එහෙම එතකොට මොකද වෙන්නේ? අපිට one time password එකක් එව්වහම එතකොට මේ one time password එක නේද proceed කරන්න බෑ ඒගොල්ලන්ට, right? ඒ නිසා තමයි one time එතන. එහෙම නැතුව අපේ current location එක දැනගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි දන්නවා පුතේ answer B කියන එක වැරදි. එහෙනම් පුතේ අපිට දැන් අපිට ඉතුරු වෙන්නේ number 4 and number 1, right? A only and A and C only, right? So let's see number C. Bitcoin is a leading virtual currency. ඔව් අපි IT කරන විදිහට පුතේ මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. Bitcoin කියන එක තමයි මේ ලෝකේ වැඩියෙන්ම මේ වෙනකොට ඉදිරියෙන්ම සිටින virtual currency එක. එහෙනම් පුතේ අපි දන්නවා මේකේ උත්තරේ වෙන්නේ A and C කියන එක. right. එතකොට මම ඔයගොල්ලන්ට පුතේ මේ දෙන්න උත්සාහ කරේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට නොලැබෙන දැනුමක්. right. ඒතර අපිට මේවා ගැන මීට වඩා ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ගේ මට්ටමට, right. ඔයගොල්ලන්ගේ මට්ටමට අනුව ඔයගොල්ලන්ගේ A level මට්ටමට අනුව තමයි මම මේ කතා කරේ. ඒතර මම විශ්වවිද්‍යාලයක උගන්වන කතිකාචාර්යවරයෙක් විදිහට, බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට අපි යුනිවර්සිටි ළමයින්ට මීට වඩා දැනුමක් ලබා දෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ A level මට්ටමේදී ඔයගොල්ලන්ට මේ දැනුම ප්‍රමාණවත්. right. එහෙනම් පුතේ ඔයගොල්ලන්ට මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ දැන් මේ වීඩියෝ එකටම රිප්ලයි එකක් දාන්න පුළුවන්. right. එතකොට මම ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයකට උත්තර ලබා දෙනවා මේ සම්බන්ධව. ඒ කියන්නේ මේ අපි අද කතා කරපු ප්‍රශ්න පහෙන් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ තමන්ගේ වෙබ්සයිට් එක හොස් කරන්න කියලා මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නා නම් මට මේ වගේ දේවල් වලට උනත් ඔයගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන් ඩොමේන් එකක් පර්චේස් කරන්න අවශ්‍ය නම් කොහොමද ඒක කරන්නේ? LK ඩොමේන් එකක් ගන්නව නම් කොහොමද කරන්නේ? .com එකක් ගන්නව නම් කොහොමද කරන්නේ? කොහොමද අපි availability check කරගන්නේ? Likewise I can help you anything, right. එහෙනම් පුතේ අපි අදට මම මේක නතර කරනවා. ඔයගොල්ලෝ මේක බලලා මේකට කමෙන්ට් එකක් දෙන්න. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටික හොඳට තේරුණාද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තව පැහැදිලි කිරීමක් අවශ්‍යද කියලා. ඒ අනුව මම
මේක කරන්න කැමතියි. ඒතර අපි අනිත් දවසේ මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට ඩේටාබේස් ප්‍රශ්න පහක් ගැන කතා කරන්න. රයිට්. ඒතර ඒ විදිහට මම දවසකට එකේ පාඩමකින් වගේ ප්‍රශ්න පහක් අරගෙන ඔයගොල්ලන්ට හොඳට දැනෙන විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර අපි මේ වගේ අපිට පුළුවන් පාඩම් ටික සැරෙන් සැර එකම පාඩමකට ගෙන. නැවත වරක් අපිට වෙබ්සයිට් පාඩමකට ඇවිල්ලා ආයි පාරක් මේ වගේ කතා කරන්න පුළුවන්. ඩේටාබේස් පාඩමෙන් කතා කරන්න පුළුවන්. නෙට්වර්කින් පාඩමෙන් කතා කරන්න පුළුවන්. මේ විදිහට අපි මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යමු. හරි. එහෙනම් ඔයගොල්ලෝ මේක බලලා කමෙන්ට් එකක් දාන්න. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි. good night.